ළමයි ඇහෙන්නේ නැද්ද මාව? දැන් මේ ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙන්නේ. පුතේ ඇහෙනව නේද? හරි. අපි එතකොට මේ පාඩම කරාද එදා අපි මේ පේපර් එක කරාද අර මේකෙන්? ඉතුරුනාද කරන්න? මේ කරාද කියලා කියන්නේ. කරේ නෑ සර්. හරි. හරි. අයියෝ මේ ළමයි ලොග් වෙන්න ගියාම මාර එකක් තියෙන්නේ නේ. පනස් හත නේද? 57 බලන්නකෝ මේ 57 1번부터 3번까지 다음을 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. terang taum terku terang taum terku පල්ලෙහා තියෙන වහලා පල්ලෙහා තියෙන වහලා terangnya වුණා කියවෙන සංවාදය හා 관계 있는 මොකද්ද සම්බන්ධයක් තියෙන කරිමල් කරසිප්සියෝ චිත්‍රය තෝරන්න ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන් මයික් ඔන් කරලා මේක යද්දී කතා කරන්න පුළුවන් මයික් ඔන් කරලා මම දාන්නම්කෝ 1번 몇 시에 점심을 먹었습니까? 12시 반에 먹었습니다. මොකක්ද අහන්නේ බලන්න මොකක්ද උත්තරේ මාක් කරන්න පුළුවන් කියලා ආයි දානවා 고르십시오. 1번 몇 시에 점심을 먹었습니까? 12시 반에 먹었습니다. 몇 시에 오늘 මේක මම කරන්න නැති 몇 시에 점심을 먹었습니까? 몇 시에 점심을 먹었습니까? 몇 시에 කීයටද දවල්ට කෑවේ කියලා අහන්න. එයා උත්තර දෙනවා කියනවා 12시 방에 먹었습니다. කී වෙලාවද? 12시 방. නේ 11යි තියෙන්නේ. 11යි තියෙන්නේ. හොඳට ඒවා අහන්න ඕන. අහුවාම පස්සේ දෙතුන් පාරක් ඇහුවාම මේක තේරෙනවා. 2번 දෙවැනි එක. 오늘 저녁에 뭐 합니까? 오늘 저녁에 뭐 합니까? මෙන්න මේක අද 저녁에 한 සැන්දෑවේ මොනවද කරන්නේ? 뭐 합니까? හරිද? 오늘 저녁에 뭐 합니까? අනිත් දවසෙත් මේ සාධකී කොටස ඔයගොල්ලෝ කරගෙන එන්න පන්තිදදී කරගෙන එන්න ඊට පස්සේ මෙතන සාකච්ඡා කිරීම පමණයි කරන්නේ. පස්සේ අපි පේපර් කරලාදී ආයෙ කරමු. 오늘 저녁에 අද සැන්දෑවේ මොකද කරේ කියලා අහන්න. 커피숍에서 친구를 만납니다. 커피숍에서 친구를 만납니다. මොකද්ද? හමු වුණා. 만납니다. 만났습니다. 네? 만나겠습니다. අර කාල තුන නේද? 만납니다 හමු වෙනවා. 만났습니다 හමු වුණා. නේද? 만나겠습니다 හමු වේවි හමු වෙන්නම් කියන එක. නේ ඒ වගේ 오늘 커피숍에서 අද මේ කෝපි කඩේකදී කෝපි ෂොප් එකකදී යාළුවෙක් හමු වුණා. 만납니다. එදින් අදාළේ නේද? හමු වෙන්නේ. ඔක තමයි අදාළේ. හරි?
හරි. ඊළඟ බලමු. 삼 번 오전에 뭐 했습니까? 공원에서 산책했습니다. 공원에 뭐 했습니까? 공원 කියන්නේ උද්‍යානය. 공원에 뭐 했습니까? 공원에 උද්‍යානය. උද්‍යානයේ මොනවද කරේ? 산책했습니다. මොකද්ද කියන්නේ? 산책 ඇවිද්දා කියන්නේ උත්තරේ මේක. 공원에 뭐 했어? හොඳට අහන්න ඒක. සවුන්ඩ් එකේ හොඳට අහන්න. අහලා බලන්න අහනකොට තේරෙනවා මොනවද මේ කියන්නේ කියලා. හරි. බලමු 4 5ක්වත් තියෙනවා නේද? ඒක ලොක් කරලා බලමු. 사 번부터 5번까지 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. 4번부터 5번까지 තාවමල් තත්කු ඊළඟට සවන් දීලා මුරමේ ප්‍රශ්නවලට අල්මජන් තෙදබල් නිවැරදි පිළිතුර කොරසිප්සියෝ තෝරන්න. තාවමල් තත්කු මොකද කියන්නේ? ඊළඟට සවන් දීලා මුරමේ ප්‍රශ්නවලට අල්මජන් තෙදබල් නිවැරදි පිළිතුර කොරසිප්සියෝ තෝරන්න. 4번 몇 시에 출근합니까? 1. අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? 몇 시에 출근합니까? මොකක්ද 출근 හදා කියන්නේ? 출근합니까? 출근 හදා කියන එකට omnika දාලා නේද? දායවත් කරලා. 출근합니까? වැඩට යනවා කියන එක. 출근 හදා වැඩට යනවා. ඒකට omnika දැම්මම ප්‍රශ්නයක් ක්‍රියාපදයේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතකොට 몇 시에 출근합니까? කීයටද වැඩට යන්නේ? නැත්නම් කීයටද වැඩට යන්නේ? කීයටද වැඩට යන්නේ? 몇 시에 මෙොත් එක දාන්නේ මෙොත් දාලා 시 네? 몇 시? 몇 시에? 출근합니까? 몇 시에 출근합니까? 몇 시에? කීයටද වැඩට යන්නේ? උත්තර හතරක් තියෙනවා. පළවෙනි එක 매일 출근합니까? 매일 출근합니다. මොකද? දිනපතා වැඩට යනවා. දෙක පොසරු 출근합니다. බසයෙන් වැඩට යනවා. 아침 8시에 출근합니다. උදේ 8ට වැඩට යනවා. කල්ලු ශීහාගු මහත්තයා සමහතා සමග කට්ටි එකට වැඩට 출근합니다. වැඩට යනවා. අහන්නේ මොකද? කීයටද වැඩට යන්නේ? කීයටද වැඩට යන්නේ? කීයටද වැඩට යන්නේ? උත්තර හතරක් තියෙනවා. දිනපතා වැඩට යනවා, වශයෙන් වැඩට යනවා, උදේ 8ට වැඩට යනවා, කල්ලු මහත්තයා සමග එකට වැඩට යනවා. ඔබ හිතන්නේ මොකද්ද? උත්තරේ තුන්වෙනි එක නේද? සිංහලෙන් කිව්වද? 매일 출근합니다. 매일 කියන්නේ දිනපතා වැඩට යනවා. පොස්සරු 출근합니다. වශයෙන් වැඩට යනවා. 아침 8시에 출근합니다. උදේ 8ට වැඩට යනවා. කල්ලු ශීහාගු කට්ටි 출근합니다. මම දැන් චූටි ප්‍රශ්නයක් ඕන්ලයින් අහන්න මේක අහිඳලා. ඔව්. හරිද? දැන් මෙතන අහන්නේ කීයටද වැඩට යන්නේ කියලා නේද? කීයටද නෑ ඒකට ඕනේ අපන්නේ.
හරි. දැන් ඇහුවේ කීයටද වැඩට යන්නේ කියලා ඇහුවා. එතකොට උත්තරේ දුන්නා මෙන්න මේ යොදල් 100 වලට යනවා කියලා. හිතන්නකො මෙන්න මේ උත්තරේ ආවොත් මේල් චුල්ගම් හම්මිදා කියන උත්තරේ ආවොත් ප්‍රශ්නය කුමක් විය යුතුද? ප්‍රශ්නේ මොනවා වෙන්න ඕන? මට අවශ්‍ය යන්නේ දැනගන්න. හරිද? ප්‍රශ්නේ මොනවා වෙන්න ඕන? මේල් චුල්ගම් හම්මිදා කියන දිනපතා වැඩට යනවා. ප්‍රශ්නේ මොනවා වෙනවද? හැමදාම වැඩට යනවා කියන උත්තරේ එන්නේ. ඈ ඕනනම් මෙන්න මෙහෙම හතයි. මේකම දාලා කල්ලුෂි මේල් චුල්ගම් හම්නිකා කල්ලුෂි මේල් චුල්ගම් හම්නිකා කල්ලු මහත්තයා දිනපතා වලට යනවද? නේ ඕන මෙතන දාලා මේ මේල් චුල්ගම් හම්මිතා. ඔව් වලට යනවා. දැන් මේ මේල් චුල්ගම් හම්මිතා වලට යනවා. එහෙම දාන්න. හරි මේක බලන්නකො. නැත්තම් මේක තව එකක් අහන්න පුළුවන්ද? තව නම් මේකට හදයි මොකද්ද? කවදා වැඩට යන්නේද? ඔන්ජේ ඔන්ජේ ඉල්හරු කායෝ අනේ ඔන්ජේ ඉල්හරු කම්නිකා එහෙමත් අහන්න පුළුවන්. එතකොට මේ චුල්ගම් හම්මිතා නැත්තම් හැමදාම වැඩට යනවා. නැත්තම් ඔන්ජේ චුල්ගම් හම්නිකා කවද්ද වැඩට යන්නේ? මේ චුල්ගම් හම්මිතා හැමදාම වැඩට යනවා. ඒ උත්තර දෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ උත්තරේ ගැලපෙන්නේ. මේ උත්තරේ ගැලපෙන්නේ වර පෝසරු චුල්ගම් හම්මිතා. බසයෙන් වැඩට යනවා. ප්‍රශ්නේ මොනවද වෙන්නේ? කොහොමද වැඩට යන්නේ? ඔතොके චුල්ගම් හම්නිකා අල්ලුෂි ඔතොके චුල්ගම් හම්නිකා ද පොසතාග චුල්ගම් හම්මිදා පොසරු චුල්ගම් හම්මිදා බසයෙන් වැඩට යනවා. ඒ වගේ අන්න ඒ වගේ උත්තරේ මේ වගේ උත්තරයකට ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙනවා. මේ දැන් මේකේ හවි මොකද්ද? මොකද්ද මේකේ හවි වැඩට යන්නේ කීයටද කියලා. එහෙනම් මේ උත්තරේ අපි දැන් ගත්තේ. මේ කල්ලුෂි හලු කත්ති චුල්ගම් හම්මිදා. මේකට මොකද්ද කියලා වෙන උත්තරේ? නුගුවා කත්ති චුල්ගම් හම්නිකා. නුගුවා කත්ති පා සමගද නුගුවා කත්ති චුල්ගම් හම්නිකා. හරි හම්නිකා නුගුවා කත්ති චුල්ගම් හම්නිකා. පා සමගද වැඩට යන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ හතරේ උත්තරේ හරි. මම වැඩිපුර පොඩ්ඩක් කියලා දුන්නේ ඒ වගේ අවස්ථාවල එන්න පුළුවන් නේද? හරි. අපි යනවා පස්සේ එකට ගියාම අලු මොකද්ද කියන්නේ කියලා. 매일 출근합니다. 2, 3, 4. පස්සේ 5번. 어디에서 저녁을 먹습니까? 어디에서 저녁을 먹습니까? 네 ප්‍රශ්නේ අහන්නේ. 어디에서 저녁을 먹습니까? 어디에서 කොහේ සිටද? කොහේ සිටද? රාත්‍රී ආහාර ගත්තේ. රාත්‍රී ආහාර ගත්තේ. නැත්නම් රැට කෑවේ. කොහෙන්ද රැට කෑවේ කියලා අහන්නේ. ඔදියසෝ කොහේ සිටද රැට කෑවේ කියලා අහන්නේ. උත්තර දිනවා පළවෙනි එක. 일곱시에 먹습니다. හතට කෑවා. මොක්සම් හතට කනවා. හතට කනවා. 먹습니다නේ. උත්තර කනවා. පිපිපබල් 먹습니다. එළවලු බත් 먹습니다. කනවා. 기숙사에 서 먹습니다. 보디메 시트 먹습니다. කනවා. 반장님하고 먹습니다. 뭐가우드? 슈퍼바이저. 반장님 슈퍼바이저. 슈퍼바이저 සමග කනවා.
ගැලපෙනවද නේ? මොකද ගැලපෙන්නේ? ස්ථානයක් ගැන අහන්නේ. ඕදීඑසෝ කොහේ සිටද? පත් කෑවේ කියලා මම ස්ථානයක් ගැන අහන්නේ. ස්ථානයක් ගැන අහන්නේ. ඒකට එහෙනම් උත්තර දෙන්නේ අපිට ස්ථානයක් කියන විසුසායක මේක වෙලාවක් සම්බන්ධව මේක කෑවේ මොනවද කියලා සම්බන්ධව මේක දින්නේ කායයකද කෑවේ කියලා සම්බන්ධව නේද? අර වගේම උඩ කිව්වා වගේම විවිධ ප්‍රශ්න වලට දාලා අහන්න පුළුවන්. හරි? එතකොට යමු ඊළඟ එකට යමු අපි හරි හරි බලාගන්න ඊළඟ පාඩම මොකක්ද තියෙන්නේ?